හායි ළමයි කොහොමද? මං හිතනවා හැමෝම හොඳින් ඇති කියලා. අද වීඩියෝ එකේදී ඔයාලට මං අරන් ආවේ කිරි රසට හදන බණ්ඩක කරි එකක්. ඉතින් මම මේකට හාල් මෙසු ටිකකුත් එකතු කරලා හරිම රසට හදාගෙන තියෙනවා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ මගේ රෙසිපි එක try කරලා බලන්න. ඉතින් මේ මම ගෙදර හදන විදිය. ඉතින් මම මේකට අරගෙන තියෙනවා බොම්බයි ලුණු ගෙඩියක්, සුදු ලුණු ටිකක්, අමු මිරිස්, රම්පකර පිංචවුළු හාල්, ඒත් එක්කම රස වැඩි කරගන්න වේලපු මිලින් ටිකක්. ඔයාලට පුළුවන් ඒ වෙනුවට ගොරක, සියඹලා, දෙහි, තක්කාලි ඕනම දෙයක් පාවිච්චි කරන්න. බණ්ඩක ටික මේ විදියට සෝදලා පොඩියට කෑලි කපාගෙන තියෙනවා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මෙන්න මේ ඉන්ග්‍රීඩියන්ස් ටික ඔක්කොම වාචනයකට දාලා මේ විදියට පිරිසිදු කරගත්තු හාල් මෙසු ටිකත් එකතු කරගෙන කහකුඩු ටිකක්, තුනපහ කුඩු ටිකක්, ඒත් එක්කම රස අනුව ලුණු සහ ගම්මිරිස් ඔයාලා කැමති ප්‍රමාණයකට එකතු කරගන්න. ගම්මිරිස් එහෙම ඔයාලගේ රස අනුව. ඊට පස්සේ මම මේකට එකතු කරනවා මිටිකිරි ටිකක්. මිටිකිරි ටිකක් එකතු කරගෙන හොඳින් කලවම් කරලා මේක ලිපේ තියාගෙන හොඳින් හැඳිගා ගන්න ඕන කිරි ටික නටනකම්. කිරි ටික කෙටි ගහෙන්නේ නැති විදිහට නිතරම කලවම් කරමින් මේ ටික හොඳට රත් කරගන්න ඕන. ඉතින් කිරි ටික රත් වුණාට පස්සේ කිරි ටික පැහැගෙන එනකොට තමයි අපි මේකට බණ්ඩක ටික එකතු කරගන්නේ. ඉතින් ඔයාලා මේකට ඇඹුල් විදියට දෙහි පාවිච්චි කරන්නත් පුළුවන්. දෙහි දානවා නම් බණ්ඩක කරි එක උයලා ඉවරුණාට පස්සේ ලිපෙන් බාගෙන රස්නේ ටිකක් ගියාට පස්සේ තමයි ඔයාලා මේකට දෙහි ඇඹුල් එකතු කරගන්න ඕනේ. ඉතින් මගේ බණ්ඩක කරි එක නම් දැන් ඉදීගෙන එනවා. ඔයාලා මතක තියාගන්න බණ්ඩක සාමාන්‍යයෙන් අපි ගන්නේ බණ්ඩකවල තියෙන පාටම තමයි අපි අරගන්නේ. ඒ කියන්නේ ගොඩාක් තැම්බෙන්න දෙන්න. මිටිකිරි ටික දාලා මිටිකිරි ටික රත් කරගත්තට පස්සේ බණ්ඩක දාලා වැඩි ගින්දරේ මේක ඉක්මනට උයා ගන්න එක තමයි අපි කරන්න ඕන. ඉතින් මම හිතනවා දැන් මගේ බණ්ඩක කරි එක මෙන්න මේ විදියට අවශ්‍ය ප්‍රමාණයට ඉදලා තියෙනවා. ඉතින් ඔයාලත් මේ විදියට හදලා බලලා රස කොහොමද කියලා මට කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක බලුවට බොහොමත් ස්තුතියි. ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.